හායි ගයිස්, ඉතින් කොහොමද? ඔයාලා කැමතිම බිස්නස් අයිඩියා එකක් ගෙනල්ලා තියෙන්නේ මං අද. ඔයාලා දන්නවනේ ගොඩක් අය අපි දාන සරප්පු දෙක, ඒ කියන්නේ බාට ගැන තමයි මං අද ගෙනාවේ වීඩියෝ එක. ඇත්තටම කිව්වොත් බාට කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ මේ වෙනකොට හොඳටම හොයන්න පුළුවන් බිස්නස් අයිඩියා එකක් තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නේ අපේ අතර දැන් බාට එකක් අපි ගත්තොත් උඩරිම රුපියල් 300ක් හෝ රුපියල් 400ක් 500ක් වෙනවනේ. නමුත් අපිට ඒක හෝල්සේල් විදිහට ගන්නකොට රුපියල් 150ත් 160ත් 200ත් අතර අපිට අරගන්න පුළුවන්. එතකොට ඔයාලා හිතන්න අපි වෙළඳ පොළට විකුණන මුදලත් සමග මම මේ දැන් කියන තොග මිලත් එක්ක බලනකොට ඔයාලට කොච්චර ප්‍රොෆිට් එකක් තියෙනවද කියලා. ඉතින් මේ දේවල් ගන්න ස්ථානත් මම ඉස්සරහට කියනවා. ගන්න පුළුවන් ජායල තියෙනවා සරප්පු හදන කම්පැනියක්. ඒකෙන් ඔයාලට ගන්න පුළුවන් බාටා. මම නම්බර් එකක් මේකේ සඳහන් කරනවා ඉස්සරහට. අනිත් දේ තමයි ඔයාලට මේ දේවල් අරගෙන දැන් කොහෙට දාන්න කියලා අයිඩියා එකක් නෑ නේද? ඉතින් ඔයාලට පුළුවන් මේවා තොග මිලට අරගෙන එක්කෝ පුළුවන් කඩෙන් ඔයාලගේ අවට තියෙන කඩවල් වලට දාන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් ඔයාලගේ නගරේ තියෙන මොකක් හරි පොලක් වගේ අපි හිතමුකෝ අන්න ඒ වගේ තැන් වලට දාන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔයාලට ඔන්ලයින් බිස්නස් කරන කට්ටියටත් මේක ගොඩාක් වටිනවා. තවත් අයිඩියා එකක් කිව්වොත් ඔයාලට පුළුවන් ගොඩක් වෙලාවට සරප්පු අරගෙන ඩිසයින් කරන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ වල දැකලා ඇති ගොඩක් ඔය පබලු අල්ලලා ඒ වගේ දේවලුත් මේ බාට වලින් කරන්න පුළුවන්. මේ බාට එකේ ක්වොලිටි එක ගැන කිව්වොත් DSI ෂීට් එකෙන් තමයි ගහන්නේ. නමුත් ඒකේ මෙහෙමයි ක්වොලිටි එකෙන් ක්වොලිටි එකට වෙනස් වෙනවා. එක ක්වොලිටි එකකින් අපි කිව්වොත් එහෙම මම ඔය 100 ගානට කියන්නේ සාමාන්‍යයෙන් නෝමල් ක්වොලිටි එක. ඊට වඩා වැඩි වෙන්න ක්වොලිටි එක වැඩි වෙන්න ගානත් ප්‍රයිස් එක වැඩි වෙනවා අඩු වෙනවා හැම වෙනවා මේ සම්භාවිතාව වැඩි. ඉතින් ඔයාලට කැමති විදියකට ඕනනම් එක කැටගරි එකක් අරගෙන ක්වොලිටි එක බලලා ඒ විදියට කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රයිස් එක ගැන බලලා එහෙම කරගෙන යන්නත් පුළුවන්. මම මේකේ contact number එක ඔයාලට දාන්නම් description එකේ. තවත් මම ඉස්සරහට නම්බර් එක කියන්නම්. මේ නම්බර් එකත් ඔයාලා අනිවාර්යයෙන්ම නම්බර් එකට කතා කරලා contact කරගන්න පුළුවන් ඕගලන්ට. 077යි 058යි 2152 077යි 058යි 2152 කියන නම්බර් එකට ඔයගලන්ට පුළුවන් කතා කරලා ඕන තරම් ඔයගලන්ගේ ඒ කියන්නේ මෙහෙමයි අඩුම කෑලි 50ක්වත් ගන්න ඕනේ යාළගේ. මොකද යාලා හෝල්සේල් කරන කම්පැනි එකක් නේ. අඩුම කෑලි 50කට වැඩියෙන් තමයි යාලා ඕඩර් එක බාරගන්නේ. ඒකත් කියන්න ඕනේ. ඉතින් ඔයාලගේට මම ඉස්සරහට තව මේ වගේ වීඩියෝස් අරන් එනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තව මේ වගේ වීඩියෝස් ඕන නම් මට ඒකටත් මේ කමෙන්ට් එකක් දාන්න. Thank you.